අනිච්චාවත සංකාරා උප්පාදේවාය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුද්ධන්ති මේ නිවසේහි ගෘහ ප්‍රධානීව කටයුතු කරන නිර්මලා වසන්ති මහත්මිය, එවැගේම දියණිය වශයෙන් කටයුතු කරන ශශිකලා මధుවන්ති දියණිය, එවැගේම බෑණනුවන් වශයෙන් කටයුතු කරන තිමිර තීක්ෂණ පුතුණුවන් ප්‍රධාන කොටගත් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා කටයුතු කරන වාසනාවන්ත ගුණගරුක පින්වත්නි, පින්වතියනි, බෝසත් දරුවනි, ධර්මයේ බලාපොරොත්තු වන්නේ ලෞතර අමාමෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වසර 45ක් මුළුල්ලේහි අනබල තෙද පතුරවා හරිමින් දේශනා කරන්නට යෙදුන ඒ උතුම් නෛර්යානික ශ්‍රී සද්ධර්මයෙන් විඳක් මේ නිවස තුල දේශනා කරවා ගැනීමට, ශ්‍රවණය කර ගැනීමට මෙවැනි පින්කමක් පැවැත්වීම සඳහා මෙහිදී ප්‍රධාන වශයෙන්ම නිමිත්ත, අරමුණ, එහෙම නැත්නම් පරමාර්ථය තමයි මීට දින 6කට එහා පැත්තේදී නිදනා ප්‍රාප්ත වන්නට යෙදුන වසන්ත ජයලත් මහත්මයා නිදනා ප්‍රාප්ත වීම හේතුවෙන් එතුමාණන්ගේ 7 දින දානමය පින්කමට පෙර ආතුව තමයි මේ ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ. එමනම් පින්වතුනි, කෙනෙකු මිය ගියාට පසුව ඒ තැනැත්තා වෙනුවෙන් සිද්ධ කරන මේ ධර්ම දේශනාව මිය ගියපු පුද්ගලයාට අවශ්‍ය වන්නේ නැහැ පින්වතුනි. ඒ අයට අවශ්‍ය වන්නේ පුණ්‍ය ශක්තිය, එහෙම නැත්නම් පින පමණයි. එමනම් මේ විදිහට කෙනෙකු මිය ගියපුවාම ධර්මානුශාසනාවක් සිද්ධ කරනු ලබන්නේ මේ ගියපු තැනැත්තාගේ ඥාතීන්ට, අසල්වාසීන්ට, හිතවතුන්ට යම්කිසි ආකාරයකින් දුකක්, කනගාටුවක්, වේදනාවක් තිබෙනවා නම් ඒ දුක, කනගාටුව, වේදනාව යම් තාක් දුරට හෝ අඩු කර ගැනීමට, යම් තාක් දුරට හෝ නැති කර ගැනීමට තමයි මේ විදිහට ධර්මානුශාසනාවන් දේශනා කරවන්නේ, ශ්‍රවණය කරන්නේ. එනිසා පින්වතුනි, මෙතන රැස් වෙලා සිටින හැම කෙනෙක්ම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ යුතු වෙනවා. මොකද පින්වතුනි, මේ ගෙවන කාලය අපිට නැවත ලබා ගැනීමට හැකියාවක් නැහැ. මේ ගෙවන කාලය පින්වතුනි නැවත අපිට අලියතුන් ලබාවත්
ආපස්සට අත්දවා ගැනීමට හැකියාවක් නැහැ පින්නතුනි. මේ ගෙවෙන කාලයේ බොහෝමත්ම වටිනවා. පින්නතුනි පැරණි කියමනක් තියෙනවා. ඔබ දන්නවා කාලය රන්හා සමානයි කියනවා. හැබැයි පින්නතුනි අපිට රත්තරන් සල්ලි තිබුණොත් දීලා ගන්න පුළුවන්. හැබැයි පින්නතුනි මේ කාලය කියන එක සල්ලි තිබුණත් අපිට මිල දීලා ගන්නට හැකියාවක් නැහැ. එනිසා පින්නතුනි බොහෝමත්ම කාරුණිකව තමයි මේ කාරණාවන් ටික මතක් කරන්නට යෙදුනේ. අපි බණ ටිකක් ශ්‍රවණය කරමු. මා මුලින් ගාථාවක් සඳහන් කරන්නට යෙදුණා පින්නතුනි. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva nirucchanti තේසං උපසමෝසුකෝ. මොකක්ද පින්වතුනි මේ කියන්නේ? අපිට අද නම් ගොඩාක් වෙලාවට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න, එහෙම නැත්නම් මේ බණපදය, මේ ගාථාව ශ්‍රවණය කරන්නට හම්බෙන්නේ මල ගෙවල් වල. හැබැයි පින්වතුනි කෙනෙකුගේ ජන්මදිනයක් එනවා නම් පින්වතුනි මේ ගාථාව හරි වටිනවා. පින්වතුනි තප්පරයක් පාසා පැයක් දවසක් මාසයක් අවුරුද්දක් පාසා පින්වතුනි නිරන්තරයෙන්ම අපි මරණය කියන ධර්මතාවයට පත් වෙනවා. එවනම් පින්වතුනි කෙනෙකුගේ උපන් දිනයක් ජන්මදිනයක් එනවාය කියලා කියන්නේ ඒ තැනැත්තා අවුරුද්දකින් මේ මරණය කියන ධර්මතාවයට පත්වීමට කිට්ටු වුණා. එහෙමනම් පින්වතුනි මේ ගාථාව වැදගත් වන්නේ මිය පරලොව ගියපු අයට නෙමෙයි. සුජීවත්ව වාසය කරන මම ඇතුළ කොටගත්තා වූ පින්වන්ත ඔබ හැම දෙනාටම තමයි මේ ගාථාව වැදගත් වන්නේ. බලන්න පින්වතුනි මොකක්ද මේකෙන් කියන්නේ කියලා. පළවෙනි පදය තමයි ගාථාවේ අනිච්චාවත සංඛාරා. පින්වතුනි ඒකාන්තයෙන්ම සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. පින්වතුනි මේ ශරීර කූඩුව විවිධ වූ කොටස් එකතු වෙලා තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. අපි කියනවා පින්වතුනි දෙතිස් කුණප කොටස් කියලා. කුණප කොටස් 32ක් එකතු වෙලා දේශනාව තුල සඳහන් කරනවා කේසා ලෝමා නකා දන්තා තචෝ කෙස් වලින් ලොම් වලින් දත් වලින් නිය වලින් ආදී වශයෙන් පින්වතුනි හදවතෙන් වකුගඩු වලින් මේ විදිහට පින්වතුනි කොටස් 32ක් බුදුහාමුදුර අපිට මතක් කරනවා. මෙන්න මේ කොටස් 32 එකතු වෙලා තමයි මේ ශරීරය නිර්මාණය වෙලා තිබෙන්නේ. එවනම් පින්වතුනි මේ ශරීරය අනිත්‍යයි කියන කාරණාව බුදුහාමුදුර අපිට මතක් කරනවා. පින්වතුනි සංස්කාර කියලා කියන්නේ ශරීරයම විතරක් නෙවෙයි. අපි ආදරයෙන් රැක බලා ගන්න, අපි ආදරයෙන් කටයුතු කරන ඕනෑම වස්තුවක් වෙන්න පුළුවන් පින්වතුනි. ඕනෑම ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් මේ අනිත්‍යයි කියන ධර්මතාවයට හසු වෙනවා. උපාදවය ධම්මිනෝ. පින්වතුනි ඇතිවීම එහෙම නැත්නම් ඉපදීම ඒ වගේම නැතිවීම හෙවත් විනාශ ස්වභාවයටපත් වෙනවා. පින්වතුනි කෙනෙකු ඉපදුනා නම් ඒකෙන් අනිවාර්යයෙන්ම මරණය කියන ධර්මතාවයටපත් වෙනවා. මේ ලෝකයේ තුල යම්කිසි වස්තුවක් හටගත්තා නම්, යම්කිසි වස්තුවක් නිර්මාණය වුණා නම් පින්වතුනි ඒ නිර්මාණය වුණ වස්තුව, හටගත්ත වස්තුව පින්වතුනි ඒකාන්තයෙන්ම නැති වෙලා යනවා, විනාශ ස්වභාවයටපත් වෙනවා.
uppajjitva niruddhanti පින්නතුනි හටගෙන නැවත නිරුද්ධ වෙලා යනවා තේසං උප සමෝසුකෝ එම සංස්කාර ධර්මයන් සංසිඳීම එම සංස්කාර ධර්මයන් නැති කිරීම පින්නතුනි කෙනෙකු මිය පරලෝ ගිහිල්ලා නැවත උපදින්නේ නැත්නම් අන්න එතන උතුම්ම සැපය අන්න ඒකට තමයි පින්වතුනි නිවන කියලා කියන්නේ එවනම් පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරන්නට යෙදුන උතුම් ධර්මපරියාය පද හතරකට වෙන් කරලා මේ දේශනාව තුළ එම නැත්නම් මේ ගාථාව තුළ අපිට මනමින් ප්‍රකාශ කරලා තිබෙනවා. එනිසා පින්වතුනි අපි තේරුම් ගත යුත්තක් තිබෙනවා. ඔබ තේරුම් ගත යුත්තක් තිබෙනවා. මොකක්ද තේරුම් ගත යුත්ත? මොනියම් ආකාරයකින් අපි ආරක්ෂා කරත් මොනියම් ආකාරයකින් අපි ආදරයෙන් රැක බලා ගත්තත් පින්වතුනි මේ කියන්නේ ඕනෑම දෙයක් ඕනෑම මොහොතක නැති වෙලා යන්න පුළුවන්. මොකද පින්වතුනි අපි කවදාකවත් හිතුවේ නැහැ මේ වසන්ත ජයලත් මහත්මයා මෙවැනි අකල් මරණයන් වලටපත් වෙයි කියලා අපි හිතුවේ නැහැ. නමුත් පින්වතුනි අපි හිතන හැම දෙයක්ම මේ ලෝකයේ තුල සිද්ධ වෙන්නේ නැහෙනි. අපි හිතන දේවල් මේ ලෝකයේ තුල සිද්ධ වෙනවා නම් පින්වතුනි මේ ලෝකෙ මීට වඩා වෙනස් තත්වයකින්පත් වෙන්නට ඕනේ. සමහර වෙලෙ පින්නතුනි එතුමා කල්පනා කරන්නටත් නැතුව ඇති මට මෙවැනි අකල් මරණයන් වලට අකල් මරණයකට පත් වෙන්නට සිද්ධ වේවි කියලා එතුමා කල්පනා කරන්නටත් නැතුව ඇති. හැබැයි පින්නතුනි අපි හිතන අපි ප්‍රාර්ථනා කරන දේවල්ම සිද්ධ වෙන්නේ නැහැ පින්නතුනි. එනිසාවෙන් ඕනෑම මොහොතක ඕනෑම දෙයක් අපෙන් වෙන් වෙලා අපෙන් ගෙලිලා යෑමේ හැකියාවක් අපෙන් ගිලිහිලා යෑමේ අවස්ථාවක් තිබෙනවා පින්නතුනි. ඒක මොනියම් ආකාරයකින් රැක බලා ගත්තත් මොනියම් ආදරයකින් රැක බලා ගත්තත් පින්නතුනි අපිට ඒ දේවල් වළක්වන්නට බෑ. ඒ දේවල් එහෙම නෙවෙයි එහෙම කොහොමද කියලා අපිට වළක්වන්නට බෑ පින්නතුනි. ඒක තමයි මේ ලෝකයේ තිබෙන සදාතනික ධර්මතාවය. ඒක තමයි මේ ලෝකයේ තිබෙන නොවෙනස් වන සත්‍ය තමයි පින්නතුනි. ඒක පින්නතුනි යම්කිසි දෙයක් වෙනස් වෙනවා නම් අන්න ඒ දේ වෙනස් වීම පින්නතුනි අපිට ඉවත් කරන්නට අන්න ඒ දේ වෙනස් වීම පින්නතුනි අපිට නැති කරන්නට හැකියාවක් නැහැ. මේ ලෝකයේ තිබෙන වෙනස් වීම තමයි පින්නතුනි අපිට වෙනස් කරන්නට බැරි එකම දේ. වෙනස් වීම තමයි වෙනස් කරන්නට බැරි එකම දේ. එනිසාවෙන් පින්නතුනි වසන්ත ජයලත් මහත්මයා කියලා කියන්නේ විහාරස්ථානය සමග තිබුණ සම්බන්ධතාවය කෙසේද කියන කාරණාව මේ නිවසේ වාසය කරන අය විහාරස්ථානය සමග තිබෙන සම්බන්ධතාවය කෙසේද කියන කාරණාව එදා පාංශකුල අවස්ථාවේදී ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ වරප්‍රමුඛව සිද්ධවන්නට යෙදුන අනුශාසනාවන් තුළදී මහා සංඝරත්නය විසින් දේශනා කරන්නට යෙදුනා. ඒ වගේම ගිහි කතා වලින් අපිට දැන ගැනීමට එහෙම නැත්නම් අපිට හඳුනා ගැනීමට හැකියාවක් ලැබුණා. වසන්ත ජයලත් මහත්මයා කියන්නේ කවර කෙනෙක්ද කියන කාරණාව. එනිසාවෙන් පින්වතුනි අපි මොන තත්වයකින් මේ සමාජය තුළ ජීවත් වුණත් අපි මොන තත්වයකින් මේ සමාජය තුළ කටයුතු කරත් පින්වතුනි මේ මරණය කියන ධර්මතාවයට පත්වන්නට සිද්ධ වෙනවා. පින්වතුනි ජරා ධම්මෝ මේ ජරං අනතීතෝති කෙනෙකු දිරාපත් වීමට පත් වෙනවා පින්වතුනි. කෙනෙකු වයසට යනවා යන එක වළක්වන්නට බෑ. ඒ වගේම තමයි පින්වතුනි ව්‍යාධි ධම්මෝ මේ ව්‍යාධින් අනතීතෝති කෙනෙකු රෝගී තත්වයට පත් වෙනවා. කෙනෙකු අසනීප තත්වයට පත් වෙනවා පින්වතුනි. අපිට අසනීප තත්වය වළක්වන්නට හැකියාවක් නැහැ. ඒ වගේම තමයි මරණ ධම්මෝ මේ මරණං අනතීතෝති මේ මරණය කියන ධර්මතාවයට පත් වෙනවා. අපිට ඒකෙන් ගැලවෙන්නට ඒකෙන් ඉවත් වෙන්නට හැකියාවක් නැහැ පින්නතුනි. ඒ වගේම තමයි සබ්බේ මේ පියෙහි නානා භාවෝ විනා භාවෝ
විනාභාවෝති පින්නතුනි මටම ප්‍රිය වුණ මටම මනාප වුණ මේ සියලුම දේවල් මේ සියලුම පුජ්‍යලයන් පින්නතුනි දවසක වෙනස් වෙලා නැති වෙලා යනවා දවසක විනාශ ස්වභාවයටපත් වෙනවා කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනේ කම්මබන්ධෝ කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාදෝ භවිස්සාමීති පින්නතුනි මෙතනදී කියනවා කර්මය තමයි පින්නතුනි ස්වකීය කොට ඇත්තේ කර්මය තමයි පින්නතුනි දායාද කොට ඇත්තේ කර්මය තමයි පින්නතුනි එකම ඥාතිවරයා කර්මය තමයි පින්නතුනි එකම පිළිසරණ එනිසාවෙන් යහපත් වූ දෙයක් කරනවා නම් අයහපත් වූ දෙයක් කරනවා නම් පින්නතුනි මේ දෙකම දායාද කොට අපිට අරගෙන යෑමට හැකියාවක් අවස්ථාවක් තිබෙනවා පින්නතුනි ඒක